ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ භාවනාව පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන. ඒ කියන්නේ භාවනාවෙන් අපේ මොළයටයි ශරීරයටයි ඇත්තටම මොනවද වෙන්නේ කියලා බලමු. හරි ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ නිකම්ම නිශ්ශබ්දව එකතැනක වාඩි වෙලා ඉන්න එකෙන් ඇත්තටම මොකක් හරි වෙනසක් වෙනවද? එහෙම නැත්නම් මේක නිකන් හිතේ තියෙන දෙයක් විතරද? ඇත්තටම විද්‍යාව කියන්නේ නම් ඔව් මේකෙන් මනින්න පුළුවන් සැබෑව වෙනස්කම් අපේ ඇඟ ඇතුලේ වෙනවා කියලයි. ඉතින් මේ වෙනස්කම් වෙන්න හේතුව තමයි නියුරෝප්ලාස්ටිසිටි කියන සංකල්පය. සරලව කිව්වොත් අපේ මොළය හරියට ප්ලාස්ටික් වගේ. ඒක ස්ථිර නෑ. අපේ අත්දැකීම් අපේ පුරුදු අනුව ඒක වෙනස් කරන්න අලුතෙන් හදන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාව වගේ දෙයක් දිගටම කරද්දී ඒකෙන් ඇත්තටම අපේ මොළේ ව්‍යුහයම වෙනස් වෙනවා. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි එහෙනම් මුලින්ම බලමු මොළයට මොකද වෙන්නේ කියලා. කෙනෙක් දිගටම භාවනා කරද්දී මොළේ ඇතුලේ වෙන පුදුම දේවල් ටිකක් තියෙනවා. අපි පටන් ගමු ඇමිග්දලා එකකින්. මේක තමයි අපේ මොළේ තියෙන අනතුරු ඇඟවීමේ සීනුව වගේ. අවටින් එන තර්ජන, බය හිතෙන දේවල් ගැන නිතරම සෝදිසියෙන් ඉඳලා අපිට සටන් කරන්න, හරි පැනලා දුවන්න හරි සිග්නල් එක දෙන්නේ මේ කොටස. හරි. දැන් තමයි පුදුමම දේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යවේක්ෂණයකින් හොයාගෙන තියෙනවා සති 8ක් විතරක් දිගටම භාවනා කරද්දී මේ ඇමිග්ඩලා එකේ ප්‍රමාණය ඇත්තටම පොඩි වෙනවා කියලා. ඒ කියන්නේ අපේ අනුතුරු ඇඟවීමේ සීනුව ටිකක් සංසුන් වෙනවා. ප්‍රතිඵලය අපිට දැනෙන ආතතිය, බය, කලබලය වගේ දේවල් අඩු වෙනවා. දැන් අපි යමු මොලේ ලොක්ක හම්බ වෙන්න. ඒ තමයි పూర్ව ලලාට බාහිකය. හරියට ලොකු කම්පැනි එකක CEO කෙනෙක් වගේ අපේ තර්කානුකූල තීරණ, හැඟීම් පාලනය, සැලසුම් කිරීම වගේ වැදගත් දේවල් ඔක්කොම මෙහෙවන්නේ මෙතනින්. ඉතින් භාවනාවෙන් වෙන්නේ මේ ලොක්කව තවත් ශක්තිමත් කරන එක. ඒ කියන්නේ හිතට එන හැම දෙයකම එකපාරටම ප්‍රතික්‍රියා කරනවා වෙනුවට ටිකක් හිතලා බලලා බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න පුළුවන්කම ලැබෙනවා. අර පාලනයක් නැතුව එන සිතුවිලි පවා කළමනාකරණය කරගන්න ලොකු උදව්වක් වෙනවා. මීළඟට හිපෝකැම්පසය. මේක අපේ මොළයේ මතකය සහ ඉගෙනීමට සම්බන්ධ ප්‍රධාන මධ්‍යස්ථානයක්. මානසික අවපීඩනය වගේ තත්ත්වයන් එක්ක මේ කොටස කෙලින්ම සම්බන්ධයි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි අර කලින් කිව්ව සතියටේ අධ්‍යයනයෙන්ම පෙන්눔 කරලා තියෙනවා භාවනාවෙන් හිපෝකැම්පස්සේ ඝනත්වය සහ ප්‍රමාණය වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ අපේ මතකය, ඉගෙනීමේ හැකියාව සහ මානසිකව ශක්තිමත්ම ඉන්න තියෙන හැකියාව වැඩි දියුණු වෙනවා. මේ ඔක්කොම සාක්ෂිත් එක්ක තමයි හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ ආචාර්ය සාරා ලාසා මේ ප්‍රබල ප්‍රකාශය කරන්නේ භාවනාවට වචනාර්ථයෙන්ම ඔළුව ඇතුලේ තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා. හරි මොළයේ වෙනස්කම් ගැන අපි කතා කළා. දැන් බලමු මේ දේවල් අපේ ශරීරයටයි මනසටයි දෙන සැබෑ ප්‍රතිලාභ මොනවද කියලා. මේ ප්‍රස්තාරයෙන් පෙන්නේ ඇබ්බැහිවීන් වලින් ගොඩේන එකට භාවනාව කොච්චර උදව්වක්ද කියලා බලන්න. සාමාන්‍ය ප්‍රතිකාර වැඩසටහනකට ගිය අයගෙන් 20ක් අවුරුද්දක් ඇතුළත ආයෙත් මත්පැන් වලට යොමු වෙලා. හැබැයි සිහියෙන් කරන භාවනාව පුරුදු කරපු අයගෙල් ඒ ගාන 8-15ක් දක්වා අඩු වෙලා. ඒක ඇත්තරම ලොකු වෙනසක් නේද? ප්‍රතිලාභ ලයිස්තුව ඇත්තම දිගයි. ආතතියට වග කියන කෝටිසෝල් හෝමෝනේ අඩු කරනවා කියන අපිට සැහැල්ලුවක් දැනෙනවා. රුධිර පීඩනය අඩු කරලා හෘද රෝග අවදානම අඩු කරනවා. අවධානය වැඩි කරනවා. විශේෂම දෙයක් තමයි නොබෙල් ත්‍යාගලාභී එලිසබෙත් බ්ලැක්බර්න්ගේ පරිශන අනුව අතේ ජාන මට්ටමින්ම වයසට යන එක පවා පාලනය කරන්න මේකට පුළුවන්. දැන් බලන්න සතුටට මොකද වෙන්නේ කියලා. දිගු කාලයක් භාවනා කරපු භික්ෂුන් වහන්සේලාගේ මොළය පරීක්ෂා කරලා බලද්දී ගැමා තරංග, ඒ කියන්නේ සතුට, ස්වයං පාලනය, බුද්ධිය වගේ දේවල් වලට සම්බන්ධ මොළ තරංග භාවනා නොකරන කෙනෙක්ට වඩා 30 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 30 ගුණයක්. මේකත් හරිම පුදුම හිතෙන දෙයක්. සාමාන්‍යයෙන් වයසට යද්දී අපේ මොළය ටික ටික හැකිලෙනවා. මතකය අඩු වෙනවා. හැබැයි පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා අවුරුදු 50ක් වයස නිතිපතා භාවනා කරන කෙනෙකුගේ මොළයේ තීරණ ගන්න කොටස් අවුරුදු 25ක කෙනෙක්ගේ වගේමයි කියලා. ඒ කියන්නේ වයසට යන්නේකෙන් මොළයට වෙන හානිය පවා අඩු කරන්න භාවනාවට පුළුවන්. හරි මේ ඔක්කොම ප්‍රතිලාභ අහද්දී දැන් හිතනවා ඇති කොහොමද මේක පටන් ගන්නේ කියලා. බය වෙන්න එපා. මේක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් ජනප්‍රිය ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අවධානය යොමු කිරීම. ඒ කියන්නේ හුස්ම වගේ එක දෙයක් ගැන විතරක් හිතන එක. මේකෙන් ඒකාග්‍රතාවය වැඩි වෙනවා. අනික තමයි සිහිය පිහිටුවා ගැනීම. ඒ කියන්නේ හිතට එන සිතුවිලි දිහා විනිශ්චයක් නැතුව අහස යන වලාකුළු දිහා බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්න එක. මේකෙන් හැඟීම් පාලනයට ලොකු උදව්වක් වෙනවා.
පටන් ගන්න හරිම සරල ක්‍රමයක් තියෙනවා. මුලින්ම පොඩියට පටන් ගන්න. දවසට විනාඩියක් දෙකක් වුණත් ඇති. දෙවෙනියට හුස්ම වගේ දෙයක් නැංගුරමක් කරගන්න. හිත වෙන තැන්වලට යද්දි ආයෙත් අවධානය ගේන්න ඕනේ එතනට. තුන්වෙනි දේ ඉවිසීම. හිත විසිරෙන එක සාමාන්‍යයි. වැදගත් වෙන්නේ ආයෙත් මෘදුව අවධානය ගේන එක. අන්තිමට මේක දිනපතා කරන දෙයකට සම්බන්ධ කරන්න. උදාහරණයක් විදියට දත් මැදලා ඉවර වුණ ගමන් විනාඩියක් භාවනා කරනවා වගේ. මෙතන තියෙන වැදගත්මම දේ මේකයි. භාවනාවේ අරමුණ හිතේ තියෙන සිතුවිලි ඔක්කොම නවත්තලා ඔළුව හිස් කරගන්න එක නෙවෙයි. ඒක කරන්නත් බෑ. අරමුණ වෙන්න ඕන සිතුවිලි එක්ක තියෙන සම්බන්ධය වෙනස් කරන එක. ඒ කියන්නේ ඒ සිතුවිලි වලට අහුවෙලා කලබල වෙනවා වෙනුවට ඒවා එනවා යනවා දිහා සංසුන්ව බලන් ඉන්න පුරුදු වෙන එක. ඉතින් මේ දැනුමත් එක්ක තමන්ගේ මොලේ පුහුණු කරලා ජීවිතේ වඩාත් යහපත් කරගන්න තියෙන හැකියාව ඇත්තටම හැම කෙනෙක් අතේම තියෙනවා. ඉතින් මොලේ පුහුණු කරන්න සූදානම්ද?